යාළුවනේ. අපි අද අපි යනවා බ්ලොග් එකක් කරන්න මේ පොඩියට මේ තුඩුකල ඇල්ල පැත්තේ. මේ බයික් එකේ පදින්න අපි පත්තු කොට. මම ඉන්නවා ඊට පස්සේ එරන්ද ඉන්නවා. අපි අද යනවා මේ තුන දාලා යන්නේ. අපේ මේ ලයිසන් උත් නැහැ. දෙන්නාට ලයිසන් තියෙන අනිත් එක ලයිසන් එක නැහැ. ට්‍රේල් එක විතරයි. අපි බලමු පොට්ටක් ගිහිල්ලා පොලිසියෙන් ඉද මොකක් හරි කට්ටක් ආයෙ පොලිසියෙන් ඉන්නවා කියලා අපි පාත්‍රා කරමු. ඔය ගෙවල් වලට හොරෙන් යන්නේ. ඔය ගෙවල් වලට හොරෙන් මල් යන්නේ. පට්ට view එකක් තියෙන්නේ මේ පැත්ත නම්. සුපිරියෝදේ. මේ පැත්ත පොඩි ඇලක් තියෙන්නේ. සුපිරි ප්ලේස් එක හොදේ. කිඹුලා කකුල් දෙක අත් මල්ලේ. මේක තමයි දොඩංගඩ කඩුකංගඩ මේක මල්ලේ මේ පොඩි ඇල කෑල්ල අප්මට කඩුකංගේ අත් තමයි මේක. යාළුවොත් එක්ක යන්නේ උන් කෑ ගහනවා ගණන් ගන්න එපා. අපි නෝමල් චිල් එකේ ගිහිල්ලා අපි පොඩ්ඩක් උඩුගල ඇල්ලේ වතුර පාර හොදන අපි පොඩ්ඩක් බහැලා බලමු. අපේ එරන්ද උදේ පොඩ්ඩක් උගේ කට වැඩි පොඩ්ඩක් ට්‍රැක ගණන් ගන්න එපා. දැන් මුන් තුඩුගල ඇල්ලේ කියලා අපි කොහෙක් යනවා දන්නේ අපි ගිහිල්ලත් නැහැ. බලපන් මට දීලා තියෙන හෙල්මට් එක බලපන් පාරයා මට දුන්නේ. බලපන් මේක දාගන්නත් බෑ බං. මේ මුන් ඔක්කොම හොද හෙල්මට් මේ කොහෙද ඔළුව පෙන්නවා. මේ ඔක්කොම හොද හෙල්මට් මගේ හෙල්මට් එක මේ යනවා මේ එනවා. ඒ වගේම ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා. අපි දැන් කොච්චර ස්පීඩ් ගියාද කියනවා නම් බයික් එක බලන්න මේ. කොච්චර ගියත් බින්දුවයි. වන් ඇන්ඩ් ඔන්ලි එකම බයිසිකලේ තියෙන්නේ දොඩංගොඩ තමයි තියෙන්නේ. මේ පැත්තේ මචං තියෙන්නේ අලුතෙන් වෙන්දේසි කරු පැත්තක්. ඊට එහා පැත්තේ තියෙනවා මේ හයිවේ එක. මේ තමයි දොඩංගොඩ මේක තමයි දොඩංගොඩ හයිවේ එක. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම තමයි පොඩ්ඩක් දොඩංගොඩ හයිවේ එන්ට්‍රන්ස් එක සෙට් වෙන්නේ. රබර් ගස් කපලා දැන් ආයි පැල දාලා ඔය කට්ටිය වැඩ කරමු. මාර විව් එකක් තියෙන මේ පැත්තේ. අපිට පොල්ල තියෙන උන් ඔන්න වගේ තමයි. ඔය ඉන්නවා දැන් අපිට පොළු තියෙන උන් තමයි. ඔබේ දෝණි මේ පැත්තේ නෑ වන් ඉතුවර. මේ මුන්ගේ කෑල්ල ඉන්නේ මේ පැත්තලු. මු කෑල්ල බලන්න ගියා දැන් බයික් එකෙන් බෑලා. පාරක් දාන්න බෑ. අපිට බොරුවට කියන පොලිසියෙන් ඉන්නවා ඒ ඉඳ දාලා බලයන් කියලා. බලද්දි මු කෑල්ල හම්බෙන්න ගිහින් තියෙන්නේ. මේ තියෙන වචන තුඩුක ඇල්ල පාර. පාරු බේස්තු. ඒරන්. පාරවල් පේනවනේ. ඕම වරෙන් ඒනන වචන් පාර පොඩ්ඩක් කබලා වැස්සනේ මේ දවස් ටිකේ වැස්සනේ හින්දා පොඩ්ඩක් අවුල් අපිට කෙලින් උනත් යන්න පුළුවන් නේද ඔය කොටන් වලින් පැන වරේ ඇල්ලේ සද්ද ඇහෙනවා ඇල්ලේ සද්ද ඇහෙනවා අපිට අපි ඔයාලට එතන ප්ලේස් එකට ගිහින් පොඩි වීඩියෝ කෑල්ලක් දාන්න ඔය දැන් ඉස්සරහින් පේනවනේ හරි ගියාගෙන ගාගෙන ප්ලේස් එක මචං ප්ලේස් එක
එයා මේ කට්ටිය මේ නානවා කියන්නේ කපල් එවුවේ කට්ටිය ඉන්නවා. ඒ හින්දා මේ අපි උඩට යන නැත්තම් හරියන්නේ නැහැ. ඒ වගේ හෙල්මට් එක ගනින්කුවා. ආගානක් දන්නේ. ආගාන. දෙකකුත් තියෙනවා මම. අපි පොඩ්ඩක් කැලේ පාරෙන් යන්න උඩහට යන්න ඕනේ. අපි පොඩ්ඩක් කැලෙන් යන්නේ. යසානකාරයෝ ටිකක් ඇවිල්ලා මම දන්නේ අප්පා මුන් කෑ ගන්න. අඩෝ මෙතනින් පොඩි මේකක් එනවා නේවා. අම්මාට සිරි. එන්න. වලපන් මෙන්න මේ. අඩෝ ප්ලීස් බං ඉතින්. ඔබගේ සෙරප්පු ගන්න බෝවල. ඔව් බේ මුගේ එකපාරක් අපි දන්සල් කන්න ගියා 2023 කොහෙද? මූ සෙරප්පුව දැම්ම අර මේ ලොකු ඇල කෑල්ලක. මෝඩේ කොදෙමු. එන ආතල් බං අපේ සෙට් එක. අපේ සෙට් එකේ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාම මේ කොල්ලෝ එක්සෑම් නේ. නිසා කොල්ලෝ ටික නෑ මේ දවස්වල හොයාගන්න. ඒ හින්දා අද අපි කොල්ලෝ ටික පොඩ්ඩක් කතා වුණා. ගෙදරදී ගෙවල් වලදී පුතුන් දෙනත් එක්ක ආවා. මාරු ඉතින් පේරානේ මේ කොල්ලෝ ඉතින් ආයේ අම්මෝ චිල් එක. ඔයාලට තව උඩට යද්දි වීඩියෝ ගන්න අපි දැන් පොඩ්ඩක් මෙතන නවතිනවා. ඉන්න ඔයාලට අනිත් පැත්තත් පෙන්නන්න. ඉතින් යන්න කලින් පොඩ්ඩක් මෙතන මේ උඩිනුත් පොඩි ඇල කෑල්ලක් එනවා. මම මේ දොඩංගොඩ ඉඳන් මේ පළවෙනි පාර්ට මේ තුරුගල ඇල්ලට ආවේ. බොරු කියන්න ඕනේ නැහැ. පළවෙනි පාරද? පළවෙනි පාර්ට ආවේවා. මචං එහෙනම් අපි ආයේ උඩ පැත්තට යන්න කියලා. පේනවනේ අපේ කොල්ල මෙහෙන් යනවා මං ගල් උඩින් යනවා. ඒ නිකන් කවුරු හරි කතා කරන හැන්නේ නැද්ද උඹලට? නැත්නම් එහෙනම් මං අහන්නේ කිව්ව මොකද ෆෝන් එකෙන්ද? පොඩි එකක් අපයි දෙන්නේ. එනිමි ස්පෝට් ගන්න බා. අරු Free Fire වීඩියෝ එකක් බලනද කොහෙද? ඈ? උඩට වුණා කියනවාද? උඩට මමන් ඉතින්. නාන්න බෑ හොදේ. ගෙවල් වලට ගිහලාත් නෙමෙයි ආවේ. කොහමද ගෙවල් වලින් යන්න? ගෙවල් වලින් අහන්න නැතුව නාන්නෙත් නැහැ. වනික හොරගමන් මෙව්වා. ඔව් හොරගමන්නේ. ඉදුවරනේ මරුවක් කවන්නේ. ඔව්. උට කෙල්ලෙක් ඉන්නවා අපිට කෙල්ලොත් නැහැ. ඔක මැරුණත් කමක් නැහැ. ඒක මැරෙන්න එපා මම කියන්නේ යාළුවනේ. අපි තව ඉස්සරහට ගිහිල්ලා ඔයාලට වීඩියෝ කෑල්ලක් ගන්න. දැන් ප්ලේස් එක උඩ ඉදා. තව උඩට යන්න පුළුවන්. යයිද දන්නේ නැහැ බලමු. මේ මූ යන්න පුළුවන් කියලා අපි කැලෑ පාරවල වලින් එක යනවා. අනේ වන්ද මරන්න එක්ක යනවද මන් දන්නේ නැහැ. පළවෙනි පාර ආවා. මේ මූ ඒ කියන්නේ පළවෙනි පාර ආවා කියන මේ පළවෙනි පාර්ට්නේ ආවේ. පළවෙනි පාර්ට් ඇවිල්ලා කවුද හිතුවේ මෙච්චර උඩ යන්න වෙයි කියලා. කියලා බහින්නේ කොහොමද කියපන්. අනේ වන්දවා. ඌ එක්ක යනවා අපි යනවා. යම. බෑ ඔයා යන් උඩට යමු. මාරු ඉතින් බම් මේ වගේ යාළුවොත් එක්ක ට්‍රැවල් කරන්නේම මාරු ප්ලේස්. ඉවට් එක ගනි. හා. මූ තව යන්න පුළුවන් කියලා අපි කැලවල් වල එක්ක යනවා. මේ පේනවනේ. ওই සත්තු ඇති බං. පල්ලයට මම පල්ලයට. මේ වරෙන් බා. ඒ ওই යම. කියලා නෙමෙයිනි බං ආවේ. එන්නේ වරෙන්. ඔය අපේ මූ මෙතන තමයි ඉන්නේ. පල්ලෙටම. නෝ හරි ඉන්නේ හැංගිලා ඔය. අපි ආයි පල්ලෙහාට යන්න කියලා යාළුවනේ. ඔය පේනවනේ තුඩු කරැල්ල. නොතන තුඩු කරැල්ල. එච්චර ලොකු ක්වොලිටි කැමරා එකක් නෙමෙයි මේක තියෙන්නේ මේ නිකන් ෆෝන් කැමරා එකක් තියෙන්නේ. අපේ ලංකාවේ මිනිස්සු කොච්චර හොදද කියනවා නම් මේ පේනවනේ. මේ පේනවනේ. කන්න බොන්න ගෙනාපුවා. ඒම්මම දාලා යනවා. උදුමයි මේවා මේ මෙච්චර හරි ලස්සනට තියෙනවා. තව ටික කාලයක් ඇද්දි මේවා අපේ පොඩි අයටවත් බලා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඊළඟ පරම්පරාවට වගේ මං කියන්නේ. මේවා බලා ගන්නවත් නැති වෙනවා. ඒ ඇස්සේ අපි අරු ගිල්ලා වලේ බෑලා ඉන්නවා. මෙතන වලක් තියෙන්නේ. එන කට්ටියට කියන්නේ මෙතන නාන්න බෑ. පොඩි වල කැල්ලක් තියෙන මේ පේනවනේ. ඇල්ලත් එක්ක. මාරු ඉතින්.
ඇවිල්ලා විනෝද වෙලා යන්න ඕනේ. ඉතින් මේ බේස් ඇවිල්ලා පොඩ්ඩක් විනෝද වෙලා යන්න ඕනේ. ඒ කියන්නේ තමන් කන්න බොන්න අරන් ආපුවා. ඒ ටික එන්නම අරන් ගිහිල්ලා වෙන තැනකට දාන්න ඕනේ. ඒ කියන්නේ අර මේ රීසයිකල් කරන්න ඕනේ. අපි මේ වගේ තැන් වලට මේම තැන් තැන් වල දාලා ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. මේ වේනානේ මූ උඩටම ගිහිල්ලා මේ මූ උඩටම ගිහිල්ලා මූ කෑ ගන්නවා. ඇහෙන්නේ නැහැ සද්දෙත් එක්ක. අපි ආයි පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට ආයි මේ අපි පොඩි අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් අපි අවදින පොඩ්ඩක්. ඔකෝ ඉන්න මන් දන්නේ එක්කම දැන් අතර මං වෙලාද මන් දන්නෙත් නෑ අප්පා. පල්ලෙහාන් කියන්නේ කොහෙද බෑ? මෙහෙන් යන්න බෑ. පාරක් නැද්ද? ඈ? බලපන් කොහේ එක්ක යනවද මන් දන්නේ. බලුත් තිනවා. කටුස්සේ. මං ආයි පල්ලෙහාට ඇවිල්ලා ආයි උඩට යන පාර වැරදිලා. පාර තියනද? ආතල් දෙන්නේ බං මුනුත්. අතිනේ. අම්මෝ පාර හම්බුණා යාළුවනේ නැති යාන්තම්. පාර මතක තියාගන්න නැහැ නේ මටත් අමතක වෙලා තිබ්බ මාත් වීඩියෝ එක සීන්නේ ඊයේ. ඒක නෙමෙයි අපිව subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. අපි මේ දැන් කොහොමත් සතිය වගේ වීඩියෝ දානවා. එහෙනම් ඔයාලා බලන්න ඕන හින්දා පොඩ්ඩක් subscribe කරන්න. මේ වීඩියෝ එක අනිවාර්යෙන් like එකක් දාන්න. අපි දැන් ගෙදර යන්න කියලා හදන්නේ. පොඩ්ඩක් ඉතින් මේ දැන් ඇවිල්ලා භාගයක් විතර වෙනවා. දැන් ඉතින් ගෙදර යන්න ඕන බඩත් ගිනි දැන් යනවා. ලස්සන රතු පාට මල් జాතියක් තියෙනවා. ඉන්න වලට වෙන්න. ඔයාලට කියනම දන්නවනම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඉතින්. අපේ වීඩියෝස් ඉතින් හොඳයි නම් මේ ඔයාලා තව කමෙන්ට් එකක් දාන්න, තව වීඩියෝ කරන්න. අරකයි මේකයි කියලා ඉතින්. නැත්නම් ඉතින් වැඩක් නැහැ නේ අපි වීඩියෝ කරලා. එහෙනම් අපිට පොඩි සප්පයක් දෙන්න. තාම YouTube එකට අලුත්. එහෙනම් යාළුවනේ අපි මේ වැඩේ පටන් ගත්ත තැනටම ආවා. වීඩියෝ ඉවර කරන්න යන්නේ. අපි අපේ කියලා හදන්නේ මේ ගෙදර. මොකක්ද කියන්නේ ඉතින්? කියන්න තියෙන එච්චරයි. කරලා ලයික් එක කමෙන්ට් එකක් දාලා ඉස්සරහට කරන්න කොහොමද? ඔයගොල්ලෝ අදහස් දෙන්න කියලා හරි ඉතින්. යාළුවනේ අපි